You should be kissed and often and by someone who knows how. රෙඩ් බට්ලර් මේක කියන්නේ ස්කාලට්. හැබැයි මේක වචන නෙවෙයි. හුස්මක්. හදවතින් එන හුස්මක්. ඇත්තටම මේකේ තේරුම මොකක්ද? ලෝකෙට පේන්නේ hina වෙලා ශක්තිමත් කියලා පෙන්නුවට රැට කොට්ටේට ඔළුව තියලා අඬන ඔයාට කියන්නේ. ඔයාටත් ආදරේ ලැබෙන්න ඕනේ. ඔයාගේ ආඩම්බරකම, ඔයාගේ කේන්තිය, ඔයාගේ වැරදි ඔක්කොම අස්සෙන් අත දාලා මම ඉන්නවා කියලා තුල්ලු කරගන්න කෙනෙක්. හැබැයි එක පාරක් නෙවෙයි. මොකද ස්කාලට් වගේ ගෑනු ළමයි එක පාරකින් ලෙහෙන්නේ නැහැ. ඔයාගේ හිත වටේ තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ හදාගත්ත තාප්ප. ඒ තාප්ප කඩන්න එක හාදුවක් මදි. හැමදාම හැම උදේකම හැම රැයකම ඔයා තනියම නෙවෙයි කියලා මතක් කරන්න ඕනේ. ඔයාට නිතරම දැනෙන්න ඕනි ඔයා ආරක්ෂිතයි කියලා. මේක තමයි හදවත. knows how. ඒ කියන්නේ ටෙක්නික් එක නෙවෙයි. ඒක දැන ගැනීමක්. ඔයාගේ නිහඬතාවයේ භාෂාව කියවන්න දන්න කෙනෙක්. ඔයා මට කමක් නැහැ කිව්වට නෑ උඹට කමක් තියෙනවා කියලා අල්ලගන්න කෙනෙක්. ඔයාගේ තුවාලෙත් තියෙන තැන දැනගෙන ඒ තැන් වලටම පරිස්සමෙන් හාදු දෙන්න දන්න කෙනෙක්. ඔයාට ආදරය කරන කෙනෙක්. ඔයා විඳවන එක නෙවෙයි ඔයාව සුව කරන එකයි ආදරය කියලා දන්න කෙනෙක්. ස්කාලට් එයාට අයිති නැති හීනයක් ඇෂ්ලි පස්සේ දිව්වා. ඒ අතරේ එයාට ඇත්තටම අයිති රත්තරන් මිනිසයා රෙඩ්. එයා ළඟම හිටියා. රෙඩ් මේ කියන්නේ ඔයා ආදරේ හොයන්නේ වැරදි දොරවල් වලට තට්ටු කරලා. ඔයාට ඕනි දොර අරින්න දන්න කෙනෙක්. ඔයාගේ හිතේ අගොල් වලට හරියටම හරියන යතුරු තියෙන කෙනෙක්. මේක හාදුවක් ඉල්ලීමක් නෙවෙයි. මේක ආයාචනයක්. අනේ ඔයාට තේරෙන්නේ නැද්ද? ඔයාට ඕනේ කාගෙන් හරි හාදුවක් නෙවෙයි. ඔයාව ඇත්තටම දකින කෙනෙක්ගේ හාදුවක්. ඔයාගේ ආත්මෙට කතා කරපු කෙනෙක්ගේ හාදුවක්. එහෙම කෙනෙක් ලැබෙනකම් ඔයාට නිවනක් නැහැ. අපි හැමෝම ටිකක් ස්කාලට් වගේ. අපි වැරදි මිනිස්සුන්ට අපේ හොඳම හිනාව දෙනවා. හරි මිනිස්සු අපි ළඟට එනකොට අපිට දෙන්න හිනාවක්වත් ඉතුරු වෙලා නැහැ. රෙඩ් කියන්නේ අන්න ඒක. ඔයාගේ හිනාව, ඔයාගේ කඳුළු, ඔයාගේ පිස්සුව ඔක්කොම එකතු කරලා මේ තමයි මට ඕන කරේ කියලා කියන කෙනෙක්ගෙන් හාදුවක් ලැබෙන්න ඕනේ. නිතරම. ඒ හාදුව ලැබුණ දවසට මේ යුද්ධ ඔක්කොම ඉවරයි. Gone with Wind වගේ අතීතයේ වේදනා ඔක්කොම හුළඟට ගහගෙන යයි.